හරි. එතකොට බොන්ඩ් වැලියේෂන් එකේ අන්තිම වීඩියෝ එක තමයි මට එක්සැම්පල් 10 සහ 11 කරන්න තියෙනවා. දැන් ඉතින් කරන්න තමයි යන්නේ. එතකොට මේ තව chapter 2 එකට ඕගොල්ලන්ට වීඩියෝස් දාන්න තියෙනවා. ඒකත් අද කොහොම හරි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම මේකේ calculations දෙක කලින් Word එකේ type කරගෙන ආවා. ඒ මත ඕගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් comment කරන්න නැත්නම් message එකක් දාන්න. Sonic plc issued the 7,000 semi-annual coupon bonds for the 1,000 each with the 12 years to maturity. The coupon rate is 15% per annum, and then the investor require 80% per annum for a bonds of this nature. හරි. එතකොට අපිට කියනවා 7,000ක semi annual coupon එකක් දෙනවා. face value එක වෙන්නේ 1000යි, maturity year එක 12යි, coupon rate එක 15%යි, investors ලට අවශ්‍ය 18%ක් per annum. එතකොට අපි මේ ටික ඉස්සෙල්ලාම ලියා ගන්න ඕන. ෆේස් වැලියු 10යි semi annual coupon එක 7000යි. අපි එතකොට මේ 1000ට තමයි අපිට coupon rate එක දීලා තියෙන්නේ 15%යි. හැබැයි semi annual නිසා මම මෙතන 15% දෙකෙන් බෙදලා 0.075. එහෙම නැත්නම් 7.5ක් බලනවා 1000න්. එතකොට coupon එක 75යි. ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා rate එක විදිහට 0.18 investors ලට require කරන එක. ඒක per annum semi annual නිසා මම ඒක දෙකෙන් බෙදුවා. එතකොට 0.09. එහෙම නැත්නම් 109ක rate එකක් තියෙනවා. බොන්ඩ් එකේ වැලියු එක කොච්චරද කියලා බලන්න. එහෙනම් කූපන් බොන්ඩ් වල අපි වැලියු එක හොයන්න ගත්ත ෆෝමියුලා එක තමයි ගන්න. එහෙනම් මේ තියෙන දේවල් ටික ආදේශ කරගෙන ගියාම අපිට වැලියු එක විදිහට එනවා 75 ගුණ කිරීම 1 - 1 plus 0.09 ගෙන් -24 power and divided by 0.09 plus 1000 divided by 1.09 ගේ 9 into 24 power. එතකොට අපිට බලය විදිහට ලැබෙනවා 857.4 ඊළඟට කියනවා මොකක්ද ඊළඟ ප්‍රශ්නයෙන් අහන්නේ. එතකොට මෙන්න මේ විදිහට දත්ත ටික දීලා per annum නම් දීලා තියෙන semi annuallyද quarterly දෙන්නේ. ඒ විදිහට අපි බෙදලා අවශ්‍ය දත්ත ටික හදා ගන්නවා. එතකොට අපිට 15%ක් තමයි coupon rate එක. semi annual නිසා මම දෙකෙන් බෙදුවා. එතකොට 0.075යි. face value එක 1000යි. face value එකෙන් 0.075 කියන්නේ coupon payment එක 75. ඔන්න ඔය විදිහට හැදුවම මෙන්න මේ විදිහට ආන්සර් එක ලැබෙනවා. ටයිම් එක දෙන්නම් ලියා ගන්න. හරි. ඊළඟට අපිට කියනවා what should be the value of the bonds 18 years from today if the required rate of the return remains at the 18% per annum. අවුරුදු 10කට අවුරුදු 8කට පස්සේ බොන්ඩ් වැලියු එක කොච්චරද? අවුරුදු 8ක් කියන්නේ semi annual නම් කීයක් වෙනවද? semi annual නම් අපිට වෙනවා කීයක්ද? 16ක්. එතකොට අපිට years දෙකයි තිබ්බේ. හැබැයි අපි එක semi annual නිසා years දෙක ගුණ කරලා 24යි කියලා තමයි ගත්තේ. දැන් මෙතන වෙනස් වෙන්නේ අපි 24ක් තියෙනවා. ඒකෙන් අවුරුදු 8ක් ගිහිල්ලා. එතකොට අවුරුදු 12යි අපි ඒක semi annual නිසා දෙකෙන් ගුණ කරලා 24යි කියලා හදාගත්තා. එතකොට අවුරුදු 8ක් කියන්නේ semi annual නම් දෙකෙන් ගුණ කරනවා 16යි. එතකොට remain තියෙනවා අපිට 8ක්. අන්න ඒ 8ට තමයි අපි මෙතන කූපන් කියන්නේ බොන්ඩ් වැලියු එක හොයන්න ඕන. එතකොට ඉතුරු දේවල් ඔක්කොම ඒ විදියයි. අර n විතරයි වෙනස් වෙන්නේ. එතකොට අපිට මැචුරිටි වෙන්න යනවා අවුරුදු 12. අපි කලින් බොන්ඩ් වැලියු එක හොයද්දී ඒ අවුරුදු 12 semi annual නිසා දෙකෙන් ගුණ කරලා 24යි කියලා ගත්තා. දැන් කියන අවුරුදු 8කට පස්සේ කොච්චරද කියලා. එතකොට අවුරුදු 8ක් කියන්නේ semi annual නිසා 16යි 24න් 16ක් ගියාම n විදියට 8ක් එනවා. ওই විදියට අපි මේ සූත්‍රෙට මේ ටික ආදේශ කරාම අපිට බොන්ඩ් වැලියු එක විදියට රුපියල් 916.98ක් එනවා. ටයිම් එක දෙන්න ලියාගන්න. මොනවා හරි ඉෂුව එකක් තියෙනවා නම් කියන්නේ මේකෙදි අපි ෆෝමියුලා එක දන්නවා නම් අපිට දීලා තියෙන ඩීටේල්ස් ටික අපි කඩා ගන්නවා. කඩාගෙන මෙතනට ඇප්ලයි කරාම ලේසියෙන්ම ආන්සර් එක ගන්න පුළුවන්. හරි. ඊළඟට NHK Limited මේක past papers question එක and JHK Limited both have
6% per කූපන් බොන්ඩ් ෆේස් වැලියු එක 1000යි කූපන් බොන්ඩ් එක දෙකේම 100%යි. ඒකත් semi annual payment එකක් මතක තියාගන්න සහ price at a par value. par value කියන්නේ කූපන් එකේ මිලම තමයි මේගොල්ලෝගේ market price එකේ interest rate එකත් වෙන්නේ investors ලගේ. ඊට පස්සේ the NHK limited වල බොන්ඩ් එක තියෙනවා අවුරුදු 3ක් but JKH වල තියෙනවා බොන්ඩ් එක 15ක්. එතකොට අපි මෙන්න මේ දත්ත ටික මුලින්ම ලියාගමු. දත්ත ටික ලියාගෙන පළවෙනි requirement එකත් කරමු. If interest rate were to suddenly fall by 2%. ඒ කියන්නේ 2%කින් අඩු වෙනවා. ඒ කියන්නේ 106ක තියෙන මේ කූපන් එක 106යි. ඒකම තමයි ඉන්ට්‍රස්ට් රේට් එක වෙන්නේ. මොකද කියනවනේ බෝත්තා ප්‍රයිස් at par value නේ. එතකොට 106යි ඉන්ට්‍රස්ට් රේට් එක. දෙකකින් බහිනවා කියන්නේ 104යි. 104ක් වෙන්නේ per annum. හොඳේ. එතකොට අපි compounded monthly බලන්න. ඔන්න අපි NKH වල ගමු. එතකොට face value 1000යි. එතකොට අපි කිව්වා රේට් එක 0.06යි. අපි ඒක දෙකෙන් බෙදුවා semi annual ගන්න ඕනි නිසා නමුත් මෙතන මේගොල්ලෝ කියනවා පළවෙනි requirement එකේ 0.6 sorry 0.06 තිබ්බ 0.06 තිබ්බ ඉන්ට්‍රස්ට් රේට් එක 102කින් අඩු වෙලා. එතකොට 104යි. නැත්තම් 0.04යි. මේක semi annual නිසා අපි දෙකෙන් බෙදනවා. එතකොට අපිට රේට් එක එන්නේ 0.02යි. ඉතුරු ගණන් ටික මෙහෙමම ඇප්ලයි කරනවා. 30යිනේ කොහොමත් අපිට එන කූපන් වැලියු එක මොකද මෙතනදී අපි රේට් එක විතරයි වෙනස් වෙන්නේ කූපන් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට කූපන් රේට් එක වෙන්නේ 106යි semi annual නිසා 0.03යි 1000න් 0.03යි කියන්නේ 30යි. හරි කූපන් වැලියු එක ගත්ත විදිය තේරුණා. 1 - 1 + r. මෙතනදී r කියලා කියන්නේ කූපන් රේට් එක කියලාම කිව්වා. ඒ කියන්නේ 106යි. පළවෙනි රික්වයර්මන්ට් එකේ කිව්වා 106 තිබ්බ කූපන් රේට් එක දෙකකින් අඩු වුණා. එතකොට 104යි. මේක semi annual නිසා 104 දෙකෙන් බෙදුවම 102යි. ඒ කියන්නේ 0.02යි. n විදියට ගන්න අපි මොකක්ද? අවුරුදු 3ක් තියෙනවා NHK කියන year එකට අවුරුදු 3ක් තියෙනවා. semi annual නිසා දෙකෙන් ගුණ කරාම n වෙන්නේ 6. ඔන්න ඔය විදියට තමයි මේකේ තියෙන එලිමන්ට්ස් වලට මේ අගයන් ආවේ. ඒ විදිහට කැල් කරාම අපිට උත්තරේ එනවා 1056.01. 1056.01. අපි ඊළඟට යමු JKH. JKH වලත් රුපියල් 1000යි ෆේස් වැලියු එක. ඒගොල්ලොන්ගේත් කූපන් රේට් එක මේ 106යි. මේක semi annual නිසා දෙකෙන් බෙදුවම 103යි. 1000ට 103ක් කියන්නේ 30යි. එතකොට මේගොල්ලොන්ගේ රේට් එක මොකද වෙන්නේ? දෙකක් අඩු වෙනවා. දෙකක් අඩු වෙනවා කියන්නේ 0.6න් නැත්නම් 106න් දෙකක් අඩු වුණාම 104යි. එතකොට මේගොල්ලෝගේ ඉන්ට්‍රස්ට් රේට් එක 104යි. semi annual නිසා දෙකෙන් බෙදුවම 0.02යි. මේගොල්ලෝගේ අවුරුදු 15ක් තියෙනවා. semi annual නිසා දෙකෙන් ගුණ කරනවා 30යි. ඔන්න ඔය විදිහට තමයි මෙතන අගයන් ටික ආවේ. එතකොට අපිට JKH වල අගයේ විදිහට 1223.96ක් එනවා. ඊළඟට අපිට price change එක හොයන්න කියනවා. price change එක හොයද්දී යොදාගන්නේ මෙන්න මේ සූත්‍රය. අපිට අලුතින් හම්බුන price එකෙන් පරණ තිබ්බ price එක අඩු කරලා එන උත්තරේ අපි බෙදන්න ඕන පරණ තිබ්බ price එකේ ඒ එන උත්තරේ අපි 100ට ගුණ කරලා percentage එකක් විදියට ගන්න. NHK ගේ අලුත් price එක විදියට 1056.01ක් ආවා. කලින් තිබ්බේ 1000යි face value එක. ඒ දෙක අතර වෙනස බෙදන old price එක වෙන්නේ 1000යි. ඊට පස්සේ percentage කරන්න 100ට ගුණ කරාම 5.6.01ක් එනවා. 5.6.01. JKH වලත් එහෙමයි. මේගොල්ලෝගේ අලුත් වැලියු එක වෙනවා 1223.96යි. ඒකෙන් අඩු කරන old price එක වෙන 1000. ඊට පස්සේ ලැබෙන උත්තරේ 1000න් බෙදනවා. මොකද ඒක තමයි old price එක. මේක percentage එකක් කරන්නේ 100ට ගුණ කරාම 22.39ක් එනවා. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා ටයිම් එක දෙන්න ලියා ගන්න.
හරි. ඊළඟ රික්වයර්මන්ට් එකේ කියනවා දැන් ඉන්ට්‍රස්ට් රේට් එක 102කින් වැඩි වෙලා. ඒ කියන්නේ 106 තිබ්බ එක 108 වෙලා. අපි බලමු එතකොට කොහොමද ගන්නෙ කියලා. මෙතන ෆේස් වැලියු එක 1000යි. එතකොට 1000ට 106ක් තමයි කූපන් පේමන්ට් එක වෙන්නේ. සෙමි ඇනුවල් නිසා 106 දෙකෙන් බෙදුවම 103යි. 1000ට 103ක් 30යි. ඒතර අවුරුදු 3ක් තියෙනවා. සෙමි ඇනුවල් නිසා දෙකෙන් ගුණ කරා 6යි. ඉන්ට්‍රස්ට් රේට් එක 6 තිබ්බ එක දෙකකින් වැඩි වෙනවා කියන්නේ 108යි. සෙමි ඇනුවල් නිසා දෙකෙන් බෙදුවා. එතකොට 104යි. ඔන්න ඔය විදිහට ආන්සර්ස් ටික අපි දැම්මම අපිට එනවා NHK වල 946.23. JKH වල මොකද වෙනස වෙන්නේ? ෆේස් වැලියු 1000යි 106යි කූපන් පේමන්ට් එක ගන්නෙ. හැබැයි සෙමි ඇනුවල් නිසා දෙකෙන් බෙදුවම 103යි. 1000න් 103ක් කියන්නේ 30යි. එතකොට අවුරුදු 15ක් තියෙනවා. අවුරුදු 15යි සෙමි ඇනුවල් නිසා දෙකෙන් ගුණ කරාම 30යි. ඉන්ට්‍රස්ට් රේට් එක 6 ඉඳන් 8 වෙනකම් වැඩි කරනවා. සෙමි ඇනුවල් නිසා දෙකෙන් බෙදනවා 0.04යි. එතකොට අපිට ආන්සර් එක විදිහට JKH වලට එනවා 827.07ක්. එතකොට අපි මෙතනත් ප්‍රයිස් චේන්ජ් එක බලන්න යූස් කරන්නේ අර විදිහටම ෆෝමියුලා එක. ඒ විදිහට බැලුවම ප්‍රයිස් චේන්ජ් එක NHK වලට 5.24ක් එනවා. JKH වලට 17.29ක් එනවා. මම ආයි කියන්න යන්නේ කොහොමද ප්‍රයිස් චේන්ජ් එක බලන්නේ. ෆෝමියුලා එක තමයි නිව් ප්‍රයිස් එකෙන් ඕල්ඩ් ප්‍රයිස් අඩු කරලා ඒක ඩිවයිඩ් කරනවා ඕල්ඩ් ප්‍රයිස් එකේ පර්සන්ටේජ් එකක් කරන්න 110න් වැඩි කරනවා. ඉන්ට්‍රස්ට් රේට් රිස්ක් එක ඇනලයිස් කරොත් ඕගොල්ලන්ට පේනවා දැන් දෙගොල්ලෝගේම ඉන්ට්‍රස්ට් රේට් එක සමානයිනේ. එතකොට මෙතන JKH ට අවුරුදු 15ක් තියෙනවා. එතකොට එයාගේ large percentage change එකක් තියෙනවා price එකේ NKH ට වඩා. මොකද එයාගේ අවුරුදු 3යි බ්‍රොන්ඩ් එක. එයාගේ ඉන්ට්‍රස්ට් රේට් එකට වඩා වැඩි වෙනසක් JKH වල තියෙනවා හැමතිස්සෙම. මේ බලන්න 17.26යි. මෙතනත් වෙනස තියෙනවා 22.36යි. large චේන්ජ් එකක් දෙනවා ප්‍රයිස් එක වෙනස් වීම. ඒ ප්‍රයිස් එක වෙනස් වීමේ චේන්ජ් එක බලන්න තමයි මේ ප්‍රයිස් චේන්ජ් ෆෝමියුලා එක ගත්තේ. ඒකෙන් අපිට තේරෙනවා බොන්ඩ් එකකට හයි රිස්ක් එකක් තියෙනවා. ලොන්ග් ටර්ම් බොන්ඩ් එකක් කියන්නේ අවුරුදු 15ක්. අවුරුදු 15ක් තියෙන JKH වලට. එතකොට JKH වලට higher interest rate risk එකක් තියෙනවා. මොකද ඒගොල්ලොන්ගේ cash flow එක discount වෙනවා long period එකක්. ඒ නිසා. එහෙනම් මෙතනදී higher interest rate risk එකක් තියෙන long term bond එකකට. ඒ කියන්නේ JKH ට. ඔන්න ඔය විදිහට අපිට ඒකට ආන්සර් එකක් ලියන්නත් පුළුවන්. bond valuations ඉවරයි. ඉස්සරහට ඕගොල්ලන්ට තව එක chapter එකක් තියෙනවා mid එකට කලින්. ඒකත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න, like කරන්න, subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න, message එකක් දාන්න WhatsApp එකට. මට ඒක වැරදුනා. Thank you video එක බලුවා.